දෙවියනුත් වයසට යන. දෙවියන්ගේ ජරාවට පත්වීම පුබ්බ නිමිත්ත කියල සූත්‍රයක බුදු හාමුදුරුව පෙන්න්නනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දෙවිවරු ජරාවට පත්වෙලා දිවිය ආත්මෙන් චුත වෙන්න. ලංවෙනකොට දෙවියම් පැළඳගෙන ඉන්න මල්මාලා පරවෙනවා කියෙන්. දෙවියන් පැළදගෙන ඉන්න මල්මාලා දෙවියන්ගේ ආවිශ ගෙවිලා චුතවෙන්න ලංවෙනකොට මල්මාලා පරවේගෙන යනු. දිවිය සලු පිළි කිලුටු වෙනවා කියන. බොහෝම ලස්සනට බැබලිච්ච රන්වන් පාටින් ආලෝක විහිදවාගෙන තිබ්බ සලු පිළි කිලුටුවේගෙන යනවා. දෙවියන්ගේ ශරීරෙහේම දුරුවරණ වෙලා යනවා කියන. බොහොම බැබලිච්ච ඕසදී තාරකා වගේ සමහර දෙවිවරු ගැන දේශනාව තියෙනවා තාරකාවක් බැබලිනවගේ බැබලිච්ච දෙවිවරු. හැබැයි දෙවියන්ගේ ආවිශ්‍ය ගෙවෙනකොට හේමම දුරුවරණ වෙලා යනු. එතකොට ශරීරවල අර බැබලීම නැති වෙන. සලු පිළිකිලුට වෙනවා. මල් පරවෙනවා. දිවිය ශරීරවලින් දහඩිය වැගිරෙනවා. ඒ දහඩිය වැගිරෙනවා කියන්නේ අර මරණාසන්න ලකුණක් තමයි දහඩිය වැගිරීම දෙවියන්ගේ දිවිය ශරීරවයි. විමානවල සිත්තලවත් නැතුව යනවා. එතකොට එපා වෙනවා කලකිරෙන. අර තිබ්බ දිවිය සැප සම්පත් දිවිය විමානවල සිත්තලවන්නේ. මෙන්න මේ ලක්ෂණ පහළවේගෙන එනකොට අනෙක් දෙවිවරු දැනගන්නවා මෙයා දැන් චුත වෙන්න යන්න. දිවි ආත්මෙන් චුත වෙලා යන්නයි මේ නං යන්න. එතකොට ඒ දෙවිවරු ඒ කෙනාව නන්දන වනයට එක්කං යනවා කිය. නන්දන වනයට කියන්න දෙවරු එකතු වෙන විනෝද වෙන බොහොම සතුටින් දෙවියන් කාලි ගත කරන තැන. එක්කං ගිහිල්ලයි දිවිය සැප සම්පත් පෙන්නල කියනවා පින්වත බලන්න මේ දිවිය සැප සම්පත්. ඔබ මේ දෙව්ලෝ ඉපදිලා ඔබ මේ සැප විඳවිඳ ප්‍රමාද වෙවී හිටිය මිසක් ඔබ ධර්මාවබෝධයට උත්සාහයක් ගත්තිනේ. දැන් ඔබේ ආවිශකිවිලා ඉවරයි ඔබ චුත වෙන්න යන්නේ. ඉතෝ බොහෝ සුගතින් ගච්ච පින්වත ඔබ සුගතියට යන්න කිනොත් දැන්වත්. දෙව්ලොවත් සුගතියක් තමයි හැබැයි දිවිය ලෝකයේ අර හිටපු පිනේ කාලය ගෙවිලා ඉවර වෙන කම්ම සැප විඳ විඳ ප්‍රමාද වෙවී දිවිය කාමයන්ට මුසපත් වෙවී හිටිය මිසා ධර්මාවබෝධය ලබාගන්න උත්සාහ කරේ නෑ. දැන් දෙවියන්ගේ ආවිශ ඉවර වෙලා චුත වෙන්න යනකොට අනේ ඔයා දිවිය ලෝක ඉන්න අනේ ඉන්න කියලගේ වැඩක් නෑ දැන් එහෙ ඉන්න පින මදි. එහෙන් චුත වෙලා වැටෙන්නේ පල්ලෙහාට දැන් දිවිය තලෙන් පහලටනම් වැටෙන්නේ වැටෙන්න්න තියෙන එක්ක මනුස්ස ලෝක එහෙම නැත්නම් කෙලීම සතරාපායි. එතකොට අර පින් ඇති අනෙක් කල්්‍යයාන මිත්‍ර දෙවිවරු ඒ කෙනාට කියනවා ඉතෝ බොහෝ සුගතින් ගච්ච පින්වත ඔබ සුගතියට යන්. සුගතින් ගන්තවා සුලද්දලාබන් ලබ සුගතියට ගිහිල්ල උතුන් ලාබය ලබන්. සුලද්දලාබන් ලබිත්තා සුපතිට්ටිතෝ භවාතීත්. ඒ උතුන් ලාබය ලබාගෙන ඒක තුළ ඔබ ස්ථාවර වෙන්න කියනවා. එතනති දෙවියන් කියනවා මේ දෙවිවර උතුන් ලාබය කියලා හඳුන්වන්නේ තිසරණී පිහිටගන්න. එතර සුගතිය කියලා කියන මනුස්සලෝකට. ඔබ දැන්වත් මනුස්සලෝකට මොකද එතනින් පල්ලෙහාට වැටෙනවන වැටෙන තියෙන සතරාපායි. අපායට නොවැටි දැන්වත් මනුස්සලෝක හිත පිහිටෝ ගන්න කිය. ඔබ මනුස්සලෝකට ගිහිල්ලා එහෙ ප්‍රමාද වෙන්නේ නැතුව තිසරණී පිහිටගන්න. ඒ තිසරණය තුළ සුප්පතිට්ටිත භවාතීත ඔබ ස්ථාවරවෙන්න. එහෙනම් තිසරණය ස්ථාවර වෙන්න කියන සුවාන් වෙන්න කියන. එතකොට බලන්න දෙවුලවින් චුතවෙන්න ආසන්න දෙවිවරුන්ට අනිත් දෙවිවරු කියන්න ඔබ දැම් මනුස්සලෝකටවත් ගීල සෝවාන් වෙන්න කියලා. වෙන දෙයක් නෙමෙයි. එහෙ ගිහිල්ල සැපවිදින්න කියලා නෙමෙයි. දිවිය ලෝකෙත් අතට ලැබිච්ච අවස්ථාව අහිමි කරගන්න ඉන්න. හැබැයි සමහරු මෙහෙට ඇවිල්ලා හිතනවා අනේ මෙහෙ ඕක කරගන්න බෑ අපි දිවිය ලෝක යනවා කියලා හිතනවා. ඉතරු බලන්න මිනිස්සුන්ගේ නුවන මොන මට්ටමේද තියෙන්ට කියලා. දෙවියන් එහෙන් චුතවෙන්න ආසන්න වෙනකොට කියනවා පින්වත දැන් ඔබ මනුස්සලෝකට යන්න අපායට නොඇති. එහෙට හරි ගිහිල්ලා තිසරණය පිහිටල සෝවාන් වෙන්න උත්සාහ කරන්න. එහෙනම් මනුස්සලෝකයේ තුළත් ධර්මය අවබෝධ කරන්න අවස්ථාව තියෙනවා.